You've been a good friend, and that's through the thick and thin, and I know it's never gonna end, 'cause you've been a good friend. එහෙම හඳුනාගන්න ජීවිත සමග පොදු ශාකයක් හම්බ වුණා. ඉතින් මේ තමයි අපේ පළවෙනි ෆීල්ඩ් විසිට් එක. ඉතින් කට්ටිය මුදේම නැගිටලා සින්දුකුත් කියාගෙන පීරුවල යන්න පිටත් වුණා. ඔය බෙරේ ගහන්නේ නම් මන් නෙමෙයි. මේ ඉන්නේ අපේ සෙට් එක. කෙල්ලෝ 69යි කොල්ලෝ 7යි. ෂොක් නේද? ආයි කියන්න ළමයි. ඉෂාන් කොයිද යන්නේ? යනවා බීච් බේරුවල ඔය ස්ට්‍රීට් බේරුව කොහෙද? මොයි සබ්ලි ඇහෙනවද? ඕගානා පොකට ඕගාපල්ල මේ හෝ ඕ ගත්තේ අපි ඇවිල්ලා ඉන්නේ දැන් මේ වේරුවල අපේ පළවෙනි ෆීල්ඩ් ට්‍රිප් එක ඇවිල්ලා ඉන්නේ.
ඕකට පැනපන් ඔරූ පතනෙන් ගොඩු නෑ යාර ගගන පයින් හදන්න. අඩෝ බව්වෝයි එච්චර අසරණ ගන්න එපා ළමයා. පෙන්නේ කොරල් රීෆ් එක අපිට මුහුදු ජීවීන් බලාගන්න ඕන නම් ඒ රීෆ් එක උඩට යන්න ඕනේ. ඒ වුණාට ඔයාලා විෂුවල් ඔබ්සර්වේෂන් පුළුවන් කෙනෙක් කැමරාවක් ගෙනිච්චොත් ඒකෙන් මේ ෆොටෝස් අරගන්න වීඩියෝ අනිත් කරගන්න. ඊට පස්සේ ආයෙත් මොලස්කා. දැන් අපි කවදාවත් දැක්කේ නෑනේ දෙවියන් බෙල්ල දාන්න. ගැස්ට්‍රෝපෝඩ්ලා දාන්න. ඊගාට සී එයා එහෙම දැකලා නෑනේ අපි. ඔය සී බටර්ෆ්ලයි සී එයා සමහර විට ඒ අපේ මැඩම් යන්න කලින් බලන්න ජීවීන් කවුද රීෆ් එකට යන විදිහ ආරක්ෂා වෙන්න ඕනේ කාගෙන්ද? එතකොට ඉකිරියෝ ඉන්නවා එයාලගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා දෙන ගමන් තමයි ඔය ඉන්නේ. ඉතින් ඔය ඔක්කොම කළාට පස්සේ අපි රීෆ් එකට යන්න පිටත් වුණා. ඊට පස්සේ එන්න තමයි ගයිස් කරවට කිලිලා ඉන්නේ. වතුර ඇදෙනවා. ඉතින් ඔක්කොම කට්ටිය පරිස්සමින් රීෆ් එකට ගොඩ කළාට පස්සේ අපි රීෆ් එක දිගේ ඇවිද ජීවීන් හොයන්න පටන් ගත්තා. මේ තියෙන ග්‍රීන් ඇල්ගී එකේ කොලර් පායක. එතකොට අපිට ඒ වගේම හම්බුණා මේ බ්‍රවුන් ඇල්ගී. බ්‍රවුන් ඇල්ගී සබ්මිට් කරන බ්‍රවුන් ඇල්ගීස් කියලා. ඒ වගේම හඳුනානුගත් ජීවියෙක් සමග මුහුදු ශාකයක් හම්බ වුණා. අපි ඒකට නම දාගෙන හිතාගෙන ඉන්නවා. අපි දැනගේ නම කම්බයින් කරලා දාන්න හිතන් ඉන්නේ. නේ යා. ආයන් මේ මෙයාගේ මේව තියෙනවා. හලෝ. බලන්න අමුතුම එක්කෙනෙක් මට හිතා ගන්න අමාරුයි මේ ඇවිදින්නේ අමුතු විදිහකට. අපි නුදුරු අනාගතයේදී ඉක්මනින්ම මෙයාගේ නම අපි රිවීල් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දෙන්නගේ නම කම්බයින් කරලා මෙයාට අලුත් නමක් දෙන්න. ඉකිරියෝ ඇවුනොත් නම් ඉතින් sorry.com තමයි. ජීවිතේ පළවෙනි වතාවට ඉකිරියෝ දකින අය පහලින් කමෙන්ට් එකක් දාන් යන්න බලන්න. Someone in the මේ කොලපාස් මේ සාගත මේ බ්‍රවුන් ඇල්ගේ එකක් මේකත් කොලපාස් ස්පීසිස් එකක්ම තමයි මේ ඉකිරියා මේ ක්‍රැබ් කෙනෙක්
කෝට් එක. මේ චැලිඩියම්. මේ සීවීඩ් වගේ එකක්. එයාලට ඕන වෙලාවට එයාලා මේ ඒ සතානේ මේ මුක්කෙන් වහගෙන ඉඳන් මේ බලන්නේ මම වින්තරල් වෙනවා. දැන් අපිට මේ හොඳ අරන්නේ පැටිලා තියෙනවා මොකද එයාලට උනාසන් කරන්නේ ඇරිටි. ඒ සතා ඉන්නවා. ඒක අපේ ගියා. මම පිටේ අටකින් විතර මේ හදාගෙන තියෙනවා ඒගොල්ලන්ගේ ස්කෙල්ටන් එක අවුටර් ස්කෙල්ටන් එක ඒක ඇතුලේ තමයි සතා ඉන්නේ. මේ ඔක්කොම ෆ්‍රැග්ස්ලා ඉන්නේ එයාලගේ ටූ ෂෙල් එක නෙමෙයි මේ. එයාලා ඉන්නේ ගැප්ටෝපෝඩ් ෂෙල් එකක් ඇතුලේ. එයාලට අයිති ෂෙල් එකක් නෙමෙයි. ෆ්‍රැග්ස්ලා මේක ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ CQ කම්පගේ මොනවාද ඉස්සරහ ෆීචර්ස් දෙකක් තියෙනවා. මවුත් රීජන් as well as the anal region. ඊට පස්සේ මවුත් රීජන් එකේ මොනවද තියෙන්නේ? You can observe fossicles region එකේ you can observe the tentacles here. Tentacles. එයාලා මේක අපිට ඉන්නේ. tentacles තියෙනවා. ඊට පස්සේ leathery body එකක් තියෙනවා and you can observe tube feet. So what are the tube feet? මේ තියෙන්නේ මේ තමයි tube feet කියන්නේ. tube feet වලින් මොනවද කරන්නේ? What do they do from the tube feet? Attach to substrate for locomotion as well as from their tube. No, they are part of the respiratory current. The tube feet within the vascular system they are passing the respiratory current from their tube feet. As well as you can observe several regions. දැන් මම කියන්නේ මේ tube feet තියෙන region එක තියෙනවා නැති region එකක් තියෙනවා. ආයි tube feet තියෙන region එකක් තියෙනවා. ආයි tube feet නැති region. Actual material news නේ. එයාලගේ complete digestive tract නැහැ නේ. Material news නට complete digestive tract නැහැ. They have only the mouth. They are left with the eggs. And this thing මේක නැහැ. circulation system නෙවෙයි නැහැ. Brittle stars are belong to a panadermation. So I told you they are having two sides, ventral and dorsal side. දැන් එයාලගේ මැද තියෙන්නේ central disc. From the central disc you can observe 5 arms coming. Okay. So though they are having 5 arms for their locomotion, they only use two arms. දැන් මේ හැවිතිලි විදිය බලන්න හොඳ. එයා ගන්නේ they use only 2 arms for locomotion. Okay. ඉතුරු තුන නිකන් ඇදිලා එන. And in brittle star there is another special characteristic. If there is a predator issue, what do they do? They can detach this legs and escape. මේ අනිත් ඒවා ඔක්කොම algal species. මේවා algal species. මේ sea grapes. මේ සාගසුන්ද? මේක සාගසුන්. මේ උල්ලු තිබුණ නැද්ද? මේ ජෙලිඩියම්. මේක ජෙලිඩියම්. මේ සාගසුන්. වතුරේ ඉන්නේ නැද? ඉන්නේ. Coming to this
මට හරිම සතුටුයි මේ වෙලාව මම පා වෙනවා දැන්. ටිනින් ඉත Thank you for එක්සිබිෂන් එකට තමා අරයි ඔයාලත් එන්න එක බලන්න. නවයේ තියෙන්නේ. කවදද ජනවාරි 8 9. ඔයාලා ගෙනියන්න.